අපේ ප්‍රේම තිලක තුනුවන්ගේ මේ නිවසේ අපි දැන් වර්ෂ ගාණක් තිස්සේ දිගට පවත්වන ඒ දානමය පින්කම අද බොහොම ඉහළින් පවත්වන්නට පුළුවන්කම යෙදිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා මේ දානය කියන එක අපි ඇයි එහෙම දෙන්නේ? ඇයි මේ දානේ හැම එකටම මුල පුරන්නේ? දානය කියන එක දීපු නිසා තමයි අද අපි මනුස්ස ලෝකේ ඉන්නේ. නැත්නම් අපි මනුස්ස ලෝකේ නෙමෙයි මෙලෑකට තිරිසන් ලෝකේ, එක්ක පෙරේත ලෝකේ, එක්ක භූත ලෝකේ තමයි මෙලෑකට ඉපදිලා ඉන්නේ. පෙරාත්මවල අපි දිගට දාන ආදී පින්කම් කරපු නිසා තමයි අද මේ ස්වර්ගයට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි සප්ත කාම ස්වර්ගයෙන් පළවෙනි ස්වර්ගය. සුගතිය කියලා කියන්නේ ස්වර්ගය කියන්නේ. ඒක වෙනත් ආගම් වල අය ස්වර්ග ප්‍රාප්ත වෙනවා කියලා ඉතින් මේ උදාහරණයක් උගන්වන්න මේ සුගතිය ගැන තමයි මේ කියන්නේ. ඉතින් හැම ආගමකම මේ සුගතිය ගැන කියනවා. ඒක චක්‍රාවාටයේ තියෙනවා සුගති හතක්. ඒකේ පළවෙනි සුගතිය පළවෙනි ස්වර්ගය තමයි මනුස්ස ලෝකෙ. දෙවෙනි එක තමයි ඊළඟට තියෙන චාතුම් මහරජය කියන්නේ. ඊළඟට තව දිනසේ යාමේ තුසිතේ නිමාන පරිණිත වසවත්ති මේ විදියට සප්ත කාම ස්වර්ගය කියලා කියන්නේ. එතකොට මේවට අපි කොහොමද ආවේ? මේකට නිකන් ඇවිල්ලා පහළුනේ නැහැ. හැබැයි මනුස්ස මේ භූමිය පහළ වෙච්ච මුල් යුගයේ කිසිම සත්වයක් නැති කාලවල බොහොම ශාස්ත්‍රීයව ගස්කොළන් වලින් මල්පල බර වෙලා තියෙන කාලෙදී ඇවිල්ලා බ්‍රහ්ම ලෝක වාසී ආකාශකාරී ඒ බ්‍රහ්මීන් ඇවිල්ලා බැස්සය වෙලායි. ඊට පස්සේ ඒගොල්ලන්ට යන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන අපිට මේ වැඩ කරගන්න කෙනෙක් ඕන. මේ වැඩේට කෙනෙක් ඕන. මේ කෙනෙක් ඕන කියලා හිතනකොට ඕපපාතිකව එදා මිනිස්සු පහළ වුණා. එහෙම භගවත් ගීතාවේ තියෙන 7 ලක්ෂයක් ඔය විදිහට මිනිස්සු ලෝකෙ පහළ වුණා. හැබැයි ඊට පස්සේ මිනිස්සුන්ට කෙලස් පහළ වෙන්න පටන් ගත්තා. ටික ආසාව මත වෙනවා, ද්වේෂය මත වෙනවා, මෝහය මත වෙනවා. එතකොට කෙලස් සිතින් හිතන කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. දැන් උනත් අපි නොයේ જાති හිතනවා. අපි කෙලස් සහගත හිතෙන් තණ්හාව, ආසාව, ද්වේෂය ආදී මුල් කරගෙන අපි නොයේ දේ හිතනවා. මට මේ විදියට වෙන්න ඕන, මෙහෙම ඉඩමක් ගන්න ඕන, මෙහෙම ගියක් හදන්න ඕන, මෙහෙම වාහනයක් ගන්න ඕන, මේ වගේ සැප විඳින්න ඕන. ඒක අපි හිතනවා. හැබැයි එකක්වත් සාර්ථක වෙන්නේ. ඇයි? කෙලස් සහගත හිතෙන් තමයි හිතක්. ඒක හරියට අඳුරේ අත ගන්නවා වගේ වැඩක් කෙලස් සහගත හිතකින් ප්‍රතුම් පදනවා කියන්නේ. නමුත් මේ ප්‍රාර්ථනා සාර්ථක වෙන්න නම් අපි ළඟ සීල සංවරයක් තියෙනවා. ඒ වගේම ත්‍යාගශීලී බව අපි ළඟ තියෙනවා. ඒ වගේම හිතේ කරුණා මෛත්‍රී ආදී සිතුවිලින් හිත පවිත්‍ර වෙනවා. ඉච්ඡති වික්කවේ ජේතෝ පනිති චිත්තස්ස විසුද්ධත්තා කියලා බුදුහාමුදුරුවෝ දේශනා. මහණනි හිතේ විසුද්ධභාවයේ හිතේ පාරිශුද්ධභාවයේ තියෙන කෙනාගේ සිතුවිලි ප්‍රාර්ථනා තමයි ඉච්ඡති කියන්නේ ඉෂ්ට වෙන්නේ. ඒතර අපිරිසුදුන් හිතන දේවල් සාර්ථක වෙන්නේ නැහැ. දැන් ඔය අපි තරුණ ළමයි ඔය ත්‍රිවිල වලදී අහලා තියෙනවනේ පිරිසුදු චේතනා කෙනෙක්ද ඊවාසනා නේද? හොඳ බණපදයක් කියනවා. ඉතින් අපේ ළමයි බණ දන්න හන්දයි ඉතින් බණපද අහනවා. නේද? ඈ බුද්ධ ශාසනයේ ජීවමානයි. බුදු දහම ජීවමානයි. මේ බුදුන් උපන් දේශයයි. ඒක හොඳ වචන. කියනවා නැත්නම් අපේ කොහොමද කියන්නේ නේද? ඉතින් ඒ වගේ මේ දාන ආදී පින්කම් කරලා ප්‍රාර්ථනා කරාම තමයි එහෙමනම් අපේ සිතුම් ප්‍රාර්ථනාවල් සාර්ථක වෙන්නේ මල්පල ගැන. ඒ නිසා අපිට පින් ඕනේ. අපිට විතරම පින් අවශ්‍යයි. මොකද අපි මනුස්ස ලෝකේ අපි ඇස් දෙකෙන් ලස්සන රූප බලනකොට, කන් දෙකෙන් ලස්සන ශබ්ද අහනකොට, නාහෙන් හොඳ සුවඳ ගන්නකොට, දිවෙන් හොඳ රස උරනකොට, ශරීරයෙන් ආමෙන් ස්පර්ශ විඳිනකොට, එතකොට අපි අර ගෙනාපු පින් ශක්තිය ෂය වෙනවා. පින එන්නෙන් ෂය. වාහනේට පළවෙනි දවසේ කොච්චර අලුත් වාහනයකට උනත් පළවෙනි දවසේ පුරාපු තෙල් ටිකෙන් ඒකේ යන්න පුළුවන් දුර යනවා එච්චර. ඉන්ධන ඉවරනකොට වාහනේ නවතිනවා. නේද? ඊට පස්සේ තල්ලු කරන හරි අදගෙන හරි යන්න ඕන තෙල් දැම්මේ නැත්තම්. ඒ වගේ තමයි අපේ ජීවිතේටත් ඉන්ධන අවශ්‍යයි. අපට අවශ්‍ය ඉන්ධන තමයි දාන, සීල, භාවනා.
දානේ නැමැතිින්ද, සීලය නැමැතිින්ද, භාවනාව නැමැතිින්ද, ධර්ම ශ්‍රවණය කියනින්ද මේවෙන් අපි ශක්තිමත් වුණොත් අපේ හිත ශක්තිමත් වුණොත් ඒ ශක්තිමත් හිතට හිතන දේවල් වලට යන්න. හිතන තරමට යන්න. දැන් මහා වන්දාතු කියලා මේ අන්නබාර කියන ඊටාම දුප්පත් දුගියෙක් පාරේ යන. ඉගන්න. ඉතින් එයා ඉස්සරහට එනවා බුදුහාමුදුරනවා. රහතන් වහන්සේලාත් වඩින්න. මේ දුගියාට පොඩ්ඩක් ඥානෙ පහළ වුණා. අනේ මේ වඩින්නේ බුදුහාමුදුර. මේ රහතන් වහන්සේලා වෙන්නේ නැහැ. ඉතින් මට මේ වගේ සංසාරේ කොච්චර බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා සංඝරත්නය මොන ගැහිලාද? ඒ වුණාට මම කවදාවත් දානයක් නම් දීලා නැහැ. එහෙම දානේ දුන්නා නම් අද මට මේ වගේ පාරේ වැහලා හිඟා කන්න වෙන්නේ. දැන් ඔය පාරේ වැහලා ගෙවල් ගානේ අත පෙන්න යන්නේ හිස් අතෙන්. අනේ අපේ අපේ කන්න නැහැ. අනේ මහත්මයෝ අනේ නෝනා අනේ මණිකේ ගියා මේ කියන්නේ මොනවද අපිට කන්න දෙයක් නැහැ. ඉන්න තනක් නැහැ. උදව් කරන්න කෙනෙක් නැහැ කියන්නේ මොකද්ද මේ කියන්නේ? හිස් අත පෙන්න. ඒ මොකද්ද කියන්නේ අපට දේව දූතෙක් කියවනවා අනේ මේ මිනිස්සයා සංසාරේදී දන් දීලා නැහැ. අතින් දන් දීලා නැහැ. අත හිස්ව ඇවිල්ලා තියෙන්නේ. ඒ හිස් අත තමයි අපිට මේ පෙන්න යන්නේ. අපිට මේ මොකද්ද කියන්නේ? උඹලත් හිස් අතින් සංසාරේ යන්න එපා. උඹලත් ඔය තියෙන දෙයක් මේ අතින් දෙන්න. තමන්ගේ පිරිසුදු අතින් දුන්නාම හස්තම් පවිත්තම් ප්‍රදදාති දාන. දන් දෙන්නා වූ හස්තේ හැමදාම පිරිසුදු. දන් දෙන අත හැමදාම පිරිසුදු. පාදම් පවිත්තම් ගමනං සුභං. අපි දානයක් දෙන්න. අපි පිරිතක් කරනවා අපි බණක් අහන්න යනවා. අපි පින්කමක් කරන්න යනවා කියලා යන පාදය ඒ ගමන් කරන පාදයක හැමදාම පවිත්‍රයි පිරිසුදුයි. ඉතින් අපි ඒක නුගා දුර මේ ගෙවාගෙන ඉන්නේ මේ තුන්රුවන් වදින්න නේද? ධනදා වදින්න. අය අපි දන්නවා ඒකේ ආනිසංස. ඒ වගේම චින්තේ පියාස්පි හද කරුණා ගුණස්ය. අපි හදවතින් අපි කරුණා මෛත්‍රිය ආදී දියුණු කරනවා. අපේ හිත හැමදාම පිරිසුදුයි. ඒ හිතෙන්ම අපි කාට හරි ඊර්ෂ්‍යා කරනවා වෛර කරනවා. ඒ හිත හැමදාම ගිනිගත් අපිරිසුදු හිත. ඒ නිසා බෞද්ධයා කියන්නේ ඒ අපිරිසුදු හිත සිතුවිලි අයින් කරලා අපිරිසුදු ගමන් අයින් කරලා අපිරිසුදු ක්‍රියා අයින් කරලා පිරිසුදු ක්‍රියා හිතලා පිරිසුදු දේවල් කරන පිරිසුදු ගමන් යන පිරිසුදු පින්කම් කරන කෙනා තමයි බෞද්ධයා කියලා කියන්නේ. ඒ පිරිසුදු දේවල් කරාම අපට මේ ජීවිතේ බොහොම සතුටින් පිරිසුදු ඉන්න පුළුවන්. පරලෝ ජීවිතේ ඉතාම පිරිසුදු වෙන්න පුළුවන්. පරලෝ ජීවිතේ සතුට වෙන්න පුළුවන්. ඊකරට නැත්තා විලවස් සතුට වෙනවා, පරලොවස් සතුට වෙනවා, සුගතියට යෑමෙන් බෙහෙවින්ම සතුට වෙනවා කියලා ලෝකුරා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඒක නිසා දැන් මේ නිවසේ වාර්ෂිකව මේ පින්කම සිද්ධ කරන අපේ ප්‍රේමදේව. ඉතින් අක්කර මහා අනතුරක් වෙන්න ගිහිල්ලා යන්තම් ජීවිතේ බේරගත්තේ මේ දානෙ දෙන්න ඕනේ. ඒ බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහේ දාන ආදී පින්කම් කරනවා ඒක තමයි ඔහුගේ ආරක්ෂාව. දානං තානං මනුස්සා. මිනිස්සුන්ට දානය දීමේ පින තමයි ආරක්ෂාව. නැත්තම් කොච්චර ආරක්ෂක වලලු වටේට දාගෙන හිටියත් මොන විදිහ ආයුධ තියාගෙන හිටියත් අනතුරු සිද්ධ වෙන වෙලාවට වළක්වා ගන්න බෑ. ඒ නිසා දාන ආදී පින්කම් සංසාරේ කරාම දුතෝපතිට්ඨං ලැබෙයි. දුත වෙන්න යන වෙලාවෙත් පිහිටක් ලැබෙනවා. දරිතා පබ්බදාතෝවා දරිතෝ පබ්බතෝතෝ පබ්බදාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරෝ සුතෝ පතිත්තං ලබති යෝ මිත්‍රං. යම් කිසි කෙනෙක් මිත්‍රත්වයේ කියන එක එලසා ගන්න තු ඉන්නවා නම් ඒ තනත්තා කන්දකින් පල්ලෙහාට වැටෙනවා. පබ්බදාතෝ පර්වතයකින් වැටෙනවා. රුක්ඛාතෝ පරි සමාන ගහකින් වැටෙන්න පුළුවන්. ඒ වගේම සුත වෙන වෙලාව වෙනවා. වෙලා අපේ කාටත් එහෙම වෙලාවක් එනවා. ඒ හැම වෙලාවකදීම තමන්ගේ මිත්‍රත්වයේ කියන එක හිතේ මෛත්‍රිය කියන එක මිත්‍රත්වයේ මෛත්‍රිය හිතේ මෛත්‍රී කරුණා ආදී තියෙන පුජ්‍යලයාට පිහිටක් ලැබෙනවා. ආරක්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ ඒ නිසා තමයි අද මේ මුතුන්වන්ට මේ දවසේ මේ පින්කම මේ දනදා පූජාව සඳහා වෙන මේ ගමික හාමුදුරුවන්ට ආගන්තුක ස්වාමීන් වහන්සේලා ඇතුළු තමන්ගේ ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු අසල්වාස ස්වාමීන් වහන්සේලාට මේ දානමය පින්කම කරන්න අවස්ථාව උදා වුණේ. ඒක නිසා ඔය මතකරේ දවස් අනිවාර්යයෙන් මතක් කරගන්න මේක වරදින්නේ නැහැ. දැන් මාව එක් වෙලාවක මේ එක්කියනවා STF එකේ. මම අරන්ගේ ඝාතනය කරන්න. මොකද මම තමයි පැත්තේ
කවුරු හරි ඔක්කොම දුන්නා. මම කෙරේ පලාතේ අල්ලනල්ල ඔක්කොම තරුණ තරුණියෝ ආම්දුරු ඔක්කොම බේර ගන්න. ඉතින් කාට හරි ඉන්නවා මේ ආම්දුරු ඉන්නේ නැති ඔකේ නායි කියන්නේ. ඉතින් අරයියා මට ඇස් දෙක වැදගෙන යනකොට පේනවා දලදා කරඬුව අර අපි ළඟට ගිහිල්ලා වඳිනකොට බැබලෙන්නේ කොහොමද? ඒ වගේම මට දැන් පේනවා. ඒ සත්‍යම කාර්ය. සත්‍යම දේ මට පේනවා. දලදා කරඬුව ආම්දුරුනේ බැබලෙමින් මගේ ඉස්සරහා පේනවා. මට හයියේ සාදුකාරය. ඉතින් මේ දාන්නේ පස්සේ ලොක්ටාවුන් කොහොමද මම ඊට පස්සේ ආව ඉන්ටර්විව් කරන්න පටන් ගත්ත යන ගම මම කෑගල්ල කොහෙද මාවනල්ලගේ ඒ කොහෙද එම්මාතක ගන්න මම කො ඒ කොහෙද මම කො පොඩිකලාර ඒ කොහෙද ඒල්පල් මොකක්ද අපේ ලොකහාරු ඒල්පල් මොකක්ද නම ඒල්පල් සුමනහාරු එතකොට අනිත් ඔක්කොටම මෙයා කෑගහලා කිව්වා ඒ බලට වැරදීමක් කළා නේ පාප කරන මේ හාමුදුරුවෝ කියන්නත් එපා එළුවාම ඒල්පන් අපේ ලොකු හාමුදුරුවන්ගේ මල්ලිගේ පුතා මේ ලොක්කා මේ අන්න බලන්න යුතන වෙලාවේ පිටක් ලැබිලා කියන්නේ තුන්රුවාගේ බලේ නේ ඈ ඉතින් මට බොහොම අපෝපස්ථාන කරලා ඔක්කොම ගෙනලා වන්දලා සමාවරගෙන මාව ගෙදර ඉතින් මේ වගේ බුදුහාමුදුරුවෝ පොය යන අනුතුරු සිද්ධ වෙච්ච වෙලාවක් තිබුණා දේවදත්ත කියලා පෙරළුව ගාල් විදියක් අර ගල් දෙකක් ඇවිල්ලා එකට හේතු වෙලා අර ගල හිරුණා බුද්ධ බලය ධර්ම බලය ඒ නිසා අපි හැම දිනාටම ජීවිතවල ඔය කරදර වෙන වෙලාවල් විපත්ති සිද්ධ වෙන වෙලාවල් තියෙනවා අනතුරු සිද්ධ වෙන වෙලාවල් තියෙනවා දැන් මේ කාලේ ලෝකේ අපි ඉන්න මේ පොළවත් ඇතුලේ මේ වටේ තියෙන ග්‍රහය ඔක්කොම විෂම වෙලාදී ග්‍රහයින්ට පිස්සු ඇති දැන් දෙලතුරා මෙච්චර කාලෙ ඉඳලා ඉන්න ආපහු වෙරලා යනවා ලායිසරේ ඉතින් ඕවා වෙනකොට මේ වායු ගෝලේ කම්පණය වෙනවා වායු ගෝලය තුළ විෂ වායු නිෂ්පාදනය වෙනවා ඒවා අපි උස්මට ගත්තාම අපිට නොයේ කරදර විපත් සිද්ධ වෙනවා මිනිස්සුන්ගේ මනස් නිකන් පිස්සු විකෘති භාවයටපත්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකේ කාලේ අන්තයන් මිනිසුන් කෙලස් බහුල වෙන්න ලෝක විනාශය ලඟ වෙන්න මිනිස් මනස් විකෘති භාවයටපත් වේ. එකලට විෂ වර්ෂා පතිත වේවි. මේ බුදුදහමේ තියෙනවා. දැන් ඒ ඔක්කොම වෙනවා. දැන් මිනිස්සුන්ගේ හිතේ පිස්සු. දරුවා අඳුරන්නේ අම්මා තාත්තා අඳුරන්නේ හාමුදුරුවෝ අඳුරන්නේ දැන් වේදාර මොරටුවේ හාමුදුරුවෝ දෙනවා කපල බැලුවා. දෙනවා කපල නේද වඳිනවා නේද ඉතින් මිනිස්සුන්ගේ මනස සම්පූර්ණ අද පිස්සු ගහින්න තියෙනවා ඒ මිනිස්සුන්ට ආහාර පාන නැති වෙනකොට ශරීරය වැඩෙන්නේ නැහැ ඒතකොට මොලේ වැඩෙන්නේ නැහැ මොලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොලේ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට ಗುಣධර්ම පිළිහිටන්නේ නැහැ ಗುಣධර්ම පිළිහිටන්නේ නැති වෙනකොට අම්මා තාත්තා අඳුරන්නේ නැහැ වැඩිහිටියා අඳුරන්නේ නැහැ ආගම දහම අඳුරන්නේ නැහැ මනුස්සකම් අඳුරන්නේ නැහැ ඊට පස්සේ උමතුයින් වගේ මිනිස්සු වැඩ කරනවා ඉතින් වේග විදියේ ඝාතන දූෂණ මරණ මංකොල්ල කෑම ඒ වගේ ඒවා සිද්ධ වෙනකොට මිනිස්යාගෙන් එහෙම වෙනකොට ස්වභාව ධර්මෙ කිපෙනවා ස්වභාව ධර්මෙ කිපිලා අකල් වැහි වහින ඒ වගේ විෂ වර්ෂත් වහිනවා දැන් එක එක පාට වර්ෂ වහින මේ විෂ එක විෂ වර්ෂ දැන් මේවා තුල ඉන්නවා බොහොම වේගෙන් වර්ධනය වෙන මේ ශුද්‍ර ජීවි ඉතින් මේ වතුර බඩට ගියාම ඇඟ ඇතුලේ මේ ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න පටන් ගන්නවා අධික වේගයෙන්. ලේ වලට වඩා ලේගේ වේගයට වඩා ශුද්‍ර ජීවියා වර්ධනය වෙනවා ලේ වතුර වෙනවා. ලේ වතුර වෙනවා මිනිස්යාට රෝග හොයා ගන්නත් බෙහෙතුත් නැහැ. දැන් ඉඳපු ගාම මිනිස්සු හරියට බෑ. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න මූලික හේතුව තමයි අපි තුල පින් නැහැ. ඒ නිසා පින දහම කරගෙන බණ දහම රැකගෙන හොඳට ඉන්නා වූ තනත්තාට ඔය කිසිම දෙයකින් කරදර විපස්සී නැහැ. ඒ ආවත් ඒවා වැළැක්වෙනවා. ධම්මෝ හැවේ රක්ෂති ධම්මචාර කියන්නේ ඒකයි. ධර්මය ආරක්ෂා කරන තැනත්තා ඒකාන්තයෙන්ම හැවේ කියලා කියන්නේ ඒකාන්තයෙන්ම. ධම්මෝ හැවේ රක්ෂති ඒකාන්තයෙන්ම ධර්මය ආරක්ෂා කරන ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. ඒ නිසා ධර්මයක හැසිරීමක් තමයි අපි දන් දෙනවා. ධාර්මික චර්යාවල් කියලා කියන්නේ. ඒ නිසා මේ බෞද්ධයා කියන කෙනා මේ කාලේ මේ ලෝකේටම මේ ධර්මයේ පැතිරිය යුතු කෙනෙක්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපි ධර්මාන්තර ප්‍රතිපත්තියේදී වාසය කරනවා. හැබැයි ඉතින් උගාක් දෙනාද ධර්මය කියන එක තේරුම් කරගෙන නැහැ. ඉතින් ඒ නිසා අද බණ ගෙදර, පිරිත් ගෙදර, දාන ගෙදර, මල ගෙදර හැම ගෙදරකම ඉස්සෙල්ලා පටන් ගන්නවා මත්පැන් බෝතලේ. අසිපු බෝතලේ කරක්කු බෝතලේ තමයි පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? අර ධර්මචර්යාවට මොකද වෙන්නේ? ධර්මචර්යාව වල පොළවේ ගැහුවා වගේ ඊට පස්සේ.
ධර්මයේ හැසිරිය ආය අධර්මෙත් හැසිරෙනවා. එයන්ද අපි පින්කම් නම් පින්කම් කරන්න, ගොංකම් නම් ගොංකම් කරන්න වෙනවා. පින්කමයි ගොංකමයි දෙකම කලවම් කරගෙන කරාම මේව ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. යන්නේ නිසා පුළුවන් තරම් අපි මේ ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියන එක හොඳට තේරුම් ගන්න. මේ ශාසනයේ ලෝකේ විනාශයට මූලික හේතුවක් තමයි ධම්මෝ අධම්මෝ දිදීපේ. ධර්මය අධර්මයේ වශයෙන් ප්‍රකාශ කරනවා. අධම්මෝ ධම්මෝ දිදීපේ. අධර්මයේ ධර්මයේ වශයෙන් ප්‍රකාශ කරනවා. විනයෝ අවිනයෝ තේ දේශේ. විනය අවිනය කියලා දේශනා කරනවා. අවිනයෝ විනයෝතු දේශේ. අවිනය විනය කියලා දේශනා. මේවා මේ ශාසන පරිහානි කර ලෝකේ පරිහානි කර විනාශකාරී දේවල්. යන්ද අපි ධර්මයේ හැසිරෙන වෙලාවට ඒ ධර්මයේ හරියට අපි අද උගාත් වෙන හිතන්නේ මේ පන්සිල් එහෙම නිකන් කියව ඉන්න තියෙන ගීතයක් කියලා. ඈ ඒ එහෙම කියවල වැඩක් නැහැ. මේක එකපාරක් ගත්තත් ඇති හරියට රකින්නවනේ. එකක් කැඩි කියලා අර තමයි ආයසරයක් ගන්නවා. නිතර මේවා කියව ඉන්න කියන්න වැඩක් නැහැ. ඒකේ 아무තු මන්ත්‍රයක් නෙවෙයි. කරණීයමෙත්ත සූත්‍රය කියන්නේ 아무තු මන්ත්‍රයක් නෙවෙයි. ඒක අර්ථ තියෙනවා. කරණීය අත්ත කුසලයේ. අත්ත කුසලයේ නිවන් දැකීමේ අර්ථයේ දක්ෂයායි මෙන්න මේ ටික කල යුතුයි. කට යුතුයි කියලා එතන කියනවා. මොනවද? සක්කෝ දක්ෂයෙක් වේ. ගුණධර්ම පිරීමේ දක්ෂයෙක් වේ. උජෝච හොඳ ඍජු ප්‍රතිපත්තියක් තියාගන්න. සෝජෝච පව අතාරින්න කුසල් වඩන්න. මුදු අනතිමාන ඒ වගේ පොළොක් කියලා. දරදරු චණ්ඩි වෙලා කියන්නේ එහෙම කරන්නේ නැහැ. චණ්ඩිකම හොඳම චණ්ඩිකමයි අවුරුත් එක බොහොම හිතවත් වෙන්නේ. නේද? අවුරුත් එක හිතවත් ඉන්න එක්කෙනාට හතුරු නැහැ. හතුරට හිතවත්ව කතා කරන හිනාවෙලා. දන්නේ නැති විදිහට කතා කරනවා. එයා අපිට හතුරුකම් කරනවා. නමුත් අපි දැක්කාම හිනාවෙලා කොහොමද කියලා කතා කරනවා. එතකොට එහෙම දෙතුන්සරයක් කතා කරනවා. අර ඒක හතුරුකම හිතේ නිකම්ම යනවා. ඒ නිසා මේ ලෝකේ හිටපු ඉතාම හොඳ ශ්‍රේෂ්ඨම චණ්ඩියා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කාටවත් තරහ නැහැ. උන්වහන්සේට හතුරුකම් කරාම දේවදත්තනම් මෛත්‍රී කරා. කොටන්න බෙල්ල ගහලා දාන්න ආපු පර්සේ ගලවගෙන අඟුලිමාලට නිවන් සප ලබා දුන්නා. පොළවේ ගහනවා, පපුව පලනවා, ඔළුව පිස්සෙක් කරනවා වගේ ආලවගේ යක්ෂයාට සෝවාන් ඵලය ලබා දුන්නා. ඒ හන්දා උන්වහන්සේ අතුරටත් මිතුරටත් දරුවටත් හැමදෙනාටම උන්වහන්සේ සමසිතයි දෙතුනේ. ඒ නිසා අපේ බෞද්ධකම කියන එක කියන්න ඕනේ අන්න එතන. ඒ නිසා අද දවසේ බොහොම සතුටු සන්තෝෂෙන්පත් වෙන්න මේ අපේ වාර්ෂිකව පවත්වන දළදා මන්දිරයේ ඒ ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේට අපි දැන් අවුරුදු 28ක් තිස්සේ මේ දානේ පූජා කරනවා. මම අවුරුදු 12 ඉඳලා යනවා දෙවියන් කාලේ. තාත්තලා එන්නේ. දැන් මම පැවිදි වෙලා මේ දානේ බාරගෙන ගාලා අවුරුදු 28ක් මේ දානේ පූජා කරනවා. 28. ඉතින් අපි දළදා වහන්සේ කාලේ ඉඳලා සකස් කරගෙන ඇවිල්ලා ඉතින් මේ පුතාගේ ගෙදර එකේ භාගයක් කාලේ ඉඳලම මම හිතන්නේ මේ දානෙට අපි ගියා නේද? ඉතින් ඒත් එක්කම මේ ඒවට සම්මාදම් කර ගන්නවා තව ආහාර ටිකක් පොල් ටිකක්. ඉතින් ඒවත් දෙනවා. රට පුරාම අය අපිට ගෙනත් දෙනවා ඔය දේවල් ටික ටික. ඉතින් අහන්දා අපිට කාගෙත් සම්බන්ධකමයි මේකට අවශ්‍ය කියලා. නැත්නම් අපිට ඕකලා හැටි කියලා ඇවිල්ලා හොරෙම කියලා දාන පූජා කියලා පුළුවන්. නමුත් අපි බලන්නේ පුළුවන් තරම් මේකට සම්බන්ධ කරගන්න. සම්මාදම් කරගන්න. මොකද අපි ඔක්කොටම නිවන් දකින්න ඕනේ. අපි මේ සංසාරේ දුක් විඳින ඉපදිච්ච යන්නේ මේ ඉපදීම නැති කර නිවන් දකින්න නම් හැම දිනාටම පින් ඕන. අන්න ඒ නිසා තමයි මේ වගේ පින්කමක් අපි යන්නේ අතරමඟදී මේ සිද්ධ කරලා හැම දිනාටම අපේ යන නිවන් මාර්ගට අපි මේ ඈද ගන්න එකතු කරගන්න. ඒ නිසා අද දවසෙත් කොහොම හරි මේ පින්කම ඉතා හොඳින් බොහොම සාර්ථකව සිද්ධ කරගත්තා. ඉතින් යනවා තව අපේ පොඩි ආමුණුවක් වඩිනවා කියලා තිබ්බා. උන්වහන්සේලා උදේ වාහනේ පොඩ්ඩක් පහුවෙලා උන්වහන්සේලා අතර අපිට හොයාගන්න බැරිුණා. නමුත් දැන් වැඩි දන්තමාලිකාව. ඉතින් අපේ ගමේ හාමුදුරුවොත් මේ පින්කමට බොහොම උදව්පකාර කරනවා. තව ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරලා දීලා. ඒ නිසා මේක පුංචි දානයක් නෙවෙයි. මේක සගතතු දානයක්. සගතතු දානය කියන්නේ වැඩි මේ හාමුදුරුවෝ හයක් තමයි නෙවෙයි. අතීත නාගත වර්තමාන රයිකාලික මහා සංඝරත්නයටයි අපි මේ දානි පූජා කරන්නේ. රයිකාලික මහා එතකොට රයිකාලික මහා සංඝරත් දානීය පූජා එක ගණනින් ගුණෙන් අනන්තයි අප්‍රමාණ. ඉතින් ඒ ගණනින් ගුණෙන් අනන්ත අප්‍රමාණ මහා සංඝරත්න සගත දානියක් දුන්නා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ දානියයි. රහතන් වහන්සේලාට මේ දානියයි. ඒ පින මෙන්න මෙච්චරයි කියලා කියා නිවන් කරන්නේ. ලෝකේ විනාශ වෙනවා. නමුත් අකසරු දානමය පින්කම විනාශ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඒ වගේ
අවිනාශී වූ මහා පින්කමක් අද දවසේ සිද්ධ කරගත්තා. සීලේ පිළිලා සිල්ලතුන් බවට පත් වුණා. ඒ වගේම තමන්ගේ රැකියා ආයතනයේ අපේ මහත්තුරුත් ඇවිල්ලා සහභාගී වෙලා තියෙනවා මේ ධර්මයේ පින්කමට. ඊයසරේ පෙර කට්ටියක් හිටියනේ. මේ මහත්තුරු නෙවෙයිනේ. ඔව්. ඉතින් ප්‍රේමදෙවිගත් තමන්ට හිතවත් හැමදේම ටිකින් ටික සම්බන්ධ කරගන්න. ඊළඟට දල්නා මාලිගාවට සමහර එක් කරගෙන යනවා දානේ පූජා කරනවා. ඈ දැන් මේක තමයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. කල්යාණ මිත්‍ර. උදේ පාන්දර වහසේ අරුණ නැගී එනකොට අපි දන්නවා අනිවාර්යෙන් සූර්යයා පායනවා කියලානේ. ඒ වගේ තමයි ජීවිතේට පුණ්‍යාලෝකයක් යාන්තම් වැටෙනකොට ඒකට මූලික හේතු වෙන්නේ මේ කල්යාණ මිත්‍රයා නැමැති සූර්යයා කියලා බුදුහාමුදුරු දේශනා. ඒ නිසා වේවතිලක මහත්මයා මේ මහත්මිය ඒ වගේම අපි සෝමාක්කා ඒ වගේම පීටර් අයියා මේ ඔක්කොම හොඳ බෞද්ධ. අපේ પરම්පරාව අබෞද්ධ නෑ. අපේ પરම්පරාවේ ඉන්නේ ඔක්කොම හොඳ බෞද්ධයෝ හොඳ පුණ්‍යවන්තයෝ. දන් දෙන්න බොහොම ආසයි. අපේ ගෙවල් වල ඉස්සර අපේ පුංචි කාලේ මතකයි ආල් කොටලා ඊ ඇඳලා ඉවරයක් නැහැ. මොකද තවල් එනකොට තියා පිළිවි කෑම හදනවා අපේ මහගෙවල්. ඉතින් වෙලේ කුඹුරේ වැඩ කරන ඔක්කොම පිළක් බැඳලා තිනවා. ඕකේ දිගට ඇවිල්ලා පොලිමේ වාඩි වෙන දන්සල සිටනවා. නේද? අපේ ගෙවල් වල වී අටු ගණන් තියෙනවා. දැනුත් මේ ගම් වල තියෙන ඒ වී අටුනේ. ඉතින් ඒක වල තියෙනවා වී අටු. ඉතින් අපි හරි ආසයි වී අටු වල බහලා වී අරන් දෙන්න. මොකද ඒක කොස්සර දාලා තියෙන ඕවා ගෙදලා. ඕක චේනේ කාන. ඉතින් ඒ වගේ අපේ પરම්පරාවෙම හැටි පුළුවන් තරම් ඒවා ගොඩනගපත් කරලා ඒවා අරගෙන මිනිස්සු දන් දුන්නා. ඒ වගේ වේර විහාරස්ථාන හැදුවා. ශාසනයට අපිට යන්න ලැබුණේ ඒ පිනේ මහිමෙන් තමයි. පින්වන්ත පවුල් වල අපි ඉපදිච්ච නිසා තමයි අද මේ ශාසනයට ඇවිල්ලා අපේ මහානදම පුරාගෙන ධර්මයේ ඉගෙනගෙන ලෝකයාට මුළු තුන්ලෝකෙටම අපි බණ ගියා. ඊළඟදී මේ රටේ යුද්ධ වෙලාවේදී ජනාධිපති සුසුම් ඉරයලා ඉන්න වෙලාවේදී අනේ යුද්ධ කරන්දෝ නොකරන්දෝ කිය ඉන්න වෙලාවේ ඉතින් අපේ પરම්පරාවේ තියෙන හොඳ වටිනා තෙල් ඉතින් ඔය සල්දියල්ලාට තෙල් දුන්නා කියන්නේ ඒ પરම්පරාවේ. ඉතින් ඒ හිලරාජ තෙල් සුරයක් ගිහිල්ලා පැලඳුවා මෙතුමා. අලන්දලා කිව්වා දැන් බය වෙන්න එපා පොන්දකින් ගියාන යුද්ධ කරද්දී. ඉතින් එහෙනම් ආමුදුර අද හැන්දෑ 6ට මාවිල්ලාරු කොටින්ට මම දෙනවා කියෝ නියෝගේ යන්න කියලා. නොකිය ප්‍රෑ 12ට ගහනවා. අන්න 12ට ගහන්නේ. ඒක සංක්‍රාන්ති වෙලාව දවසේ. එහෙනම් මොකද? මම කව බ්‍රහ්ම මුහුර්ත කියන බලන්න. ඒ කොයි වෙලාවද? මම කව 3:05 අතර. 3:05 අතර එන 4ට මම කව හරියට 4ට පටන් ගන්න. 4 දිබ්බාගම ජය ගන්න. ඉතින් ඒ වගේම බාරයක් වුණා අපි මේ මාවිල්ලාරු ගාන තුවක්කොල කාලතුවක්කොල අර පතරම් කොකු පිටර කොකු බව වටිනා ඒවා අතරම් මිස්සයි. ඉතින් ඒව මට කිලෝ 1000ක් දෙන්න මගේ කරඬුවක් හදන්න මම බාරයක් වෙනවා කියන එක. කරඬුව හදලා ඉවරනකොට යුද්ධෙත් වැඩ ඉවරයි. ඉතින් මට කුලියටත් ඒකේ ජනාධිපතිතුමා අපේ යුද්ධය කියලා පවකාරකමන්නේ කරන්න මිනිස්සු මරන එක. ඔව් පාපේ ඇරෙන්න මේ කුලියටත් ඒ කිලෝ 2000ක් දෙන්න කිව්වා. 2000ක් දෙන්න. 2000ක් දුන්නා. ඒක පිළිමතලාවේ හදලා මේ වැඩමවාන ගියා දවස් 3ක් පෙරහැරේ. එදී අද අපේ විහාරස්ථානයේ උදේ පාන්දරේ එහි වැඩ ඉන්න දන්ත ධාතුන් වහන්සේ නමක් වැඩිව සරිත් මොකදන් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අපි කුරුතෙන් දානේ, කිරිපිටු දානේ, එන්දවැරි ගිලම්පස දානේ, දරණමාලිගාවේ අපි හැමදාම කරනවා. ඉතින් අපිට මේ පින්කම් කරගන්න මග පෑදුනේ අපේ මේ ගුණවත් પરම්පරාවල අපේ අත්තලා මුත්තලා ඒ පාරම්පරික අයගේ ගුණධර්ම. ඉතින් ඒ නිසා අපි අදත් උත්සාහ කරන අපිත් එක්ක යන්නේ ඉන්න හැමදෙනාමත් අපිත් එක්ක මේ නිවන් ගමනේ බුදු ගමනේ රැගෙන යමින් මේ හැමදෙනාම මේ සංසාර දුකෙන් නිදහස් කරගන්න. ඉතින් ඒ නිසා මේ රැස් කරගත්ත කුසල අපේ පාරම්පරික මිය පරලෝකයේ අපේ අත්තලා මුත්තලා ඒ හැම සියලු දෙනාටම අනුමෝදන් වේවා. අපේ දැන් ලොකු තාත්තලා දෙන්නයි අපේ තාත්තයි බාප්පයි 4 දෙනා මිය කියන්නේ. ඔව්. එතකොට අපේ නැන්දලා මිය ගියා. ඒ වගේම මේ දෙපාර්ශ්වයේම බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ඇති. ඒ සෑම සියලු දෙනා යම් කෙනෙක් අපේ පවුල් වල මේ ප්‍රේමතිලක මහත්මයා අපේ සෝමක්කලාගේ ඒ වගේ පීටර් අයියගේ මේ හැම කෙනෙක්ගේ පවුල් වල මිය පරලෝක යන කවුරු හරි ඒ සියලු දෙනා මේ පින්පෙත් අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වල ඒ අය පරලෝක වශයෙන් යම් දුක් ඇති ස්ථානපත් දින වායින් අතමි දේවා දිව්‍ය මනුස්සාදී සක සම්පත්තිතා අග්‍රමෙන් දිව විඳිනේ කරගෙන ඊතා ඉක්මනින් මේ දුක්සහිත සංසාරයෙන් ඈතර වෙලා ලබන උතුම් අමා මහ නිවන් දකිත්වා කියලා ඉදම්මේ ඥාතිනං හොතු කියලා පින්නේ. මෙලස් කරගත්තා උතුම් කුසල ක්‍රියා ධර්මයන් ශාසනීය ලෝකේ අප ආරක්ෂා කර සියලුම
සත්පුරුෂ සම්මාදිට්ඨික ඉෂ්ඨහිතකාමී දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වෙලා මේ හැම දිනාගේම ජීවිතවල තිබෙනා වූ ග්‍රහ නක්ෂත්‍ර තාරකාදී අපල උපද්‍රව මනුස්සෝදුර අමනුස්සෝදුර ඇස්වා කටවාදවස අඬෝ වැඩියාවල් සියල්ලක්ම දුරු වේවා. ඒ වගේම දෙවියන්ගේ ආරක්ෂාව ඇල්ම බැලම හැම යන්නේන ගමන විමලිත කරන කියන රැකී ආරක්ෂා කටයුතු වලදී කරන කියන ව්‍යාපාර ආදී කටයුතු වලදී ඒ දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂා රැකවරණ ලබා දෙත්වා. ඒ වගේම මේ රට සම්පූර්ණ සාසනයක් ලෝකයක් දෙවියෝ රැකෙත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධිකින් නිවන් දකිත්වා කියන චේතනාවෙන් තාවතා මේ කියලා බින්දේ. මේ සිද්ධ කරගත් උතුම් කුසල ක්‍රියා ධර්මයෙන් බලෙන් තුන්වන් යලමුක්ත ගුණ බලෙන් ජය ශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ කනන්තාන් භාව බලෙන් ඒ වගේම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කනන්තාන් භාව බලෙන් සර්වඥාත මහරහත් ධාතුන් වහන්සේලාගේ අනන්තාන් භාව බලෙන් විශේෂයෙන් මේ පින්කම සදා ස්වාමීන් වහන්සේලා වැඩම කරලා දුන්නා වූ අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට වැඩම කරවදාළ මහා සංඝ රත්නයටත් දීර්ඝාස නිරෝගී සම්පස්සර සේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම අපේ මේ සියලුම දෙනාට මේට අතීත ගැව උදව් උපකාර කර සෑම දෙනාටම මෙලොව වශයෙන් සියලු දුක් කරදර දුරු වේවා, සියලු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. මේ කුසල අපට පරලෝක වශයෙන් පිහිටෙන්නේ නිවන් දක්නා ජාති දක්වා සතරාපාය ආදී දුකකටපත් නොවේවා, සාත්වාසාදී අසරණ තත්වයකටපත් නොවේවා, පාප මිත්‍රාශ්‍රයක් නොවේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍රයතුරු ලබාගෙන ලෝතුරා බුදුපසේවරු මහරහතන් වහන්සේලා නිවිසසී අවබෝධ කරවදාල් සදාකාලික අමාමහ නිවන් සුව ශාන්තිය සාත්‍යාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සංඝලං රක්ඛන්තු සබ්බ දේවතා භාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා භාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති දග්ග සම්පත්ති මේවච සම්පත්ති විනාතේ සමිජ්ජතු. Này,